හරි අපි මේ වීඩියෝ එකේ බලමු non inverting amplifier එක ගැන. හරි. non inverting amplifier එක අපිට අඳුර ගන්න පුළුවන්. මේකේ ground කරලා තියෙන inverting terminal එක, ground කරලා නැත්තේ non inverting terminal එක. අර inverting terminal එකේම අනිත් පැත්ත. ground කරලා තියෙන inverting terminal එක, ground කරලා නැත්තේ non inverting terminal එක. හරි. මම හිතන්නවා මේ resistor resistance එක R1 මේක R2. මම මේකට දෙනවා Vin කියලා input voltage එකක්. එතකොට මට හම්බ වෙනවා Vout කියලා output voltage එක. දැන් අරගේ signal එක අනිත් පැත්ත ගෑවුනේ හැදුනේ. දැන් අපි දුන්න signal එක වගේ අනිත් පැත්ත ගහලා තමයි අරගේ හැදුනේ. ඒ වුණාට මේකේ මේ විදිහටම signal එක හැදුනවා. දීපු signal එක හැබැයි amplify වෙලා නේ. ඔය විදිහට. හරි. එතකොට අපි සාමාන්‍යයෙන් දැන් දන්නවා voltage gain එක හොයන්නේ output voltage එක බෙදනවා input voltage එකෙන්. voltage gain එක සමානයි Vout බෙදීම Vin. එතකොට දැන් මම හිතා මේ කරන්ට් එක මේ පැත්තට යනවා දැන් මේකේ. හරි. දැන් අපි දන්නවා මෙතන ground කරලා තියෙන හින්දා මෙතන voltage එක බිඳුවයි. ඒ කියන්නේ මෙතන voltage එකත් බිඳුවයි. එතකොට දැන් මෙතන voltage එක මොකක් වෙන්නේ නැද්ද? හරි. අපි දන්නවා මෙතන voltage එක Vin. මෙතන voltage එක Vin නේ. එතකොට මෙතන voltage එකත් Vinම තමයිනේ. මෙතන එකම voltage එකනේ. මුකුත් නැහනේ. මෙතන voltage එකත් ඒ කියන්නේ Vin. අපි අර තුන්වෙනි golden rule එකට අනුව දන්නවා V+ සමානයි V-. ඒ කියන්නේ මෙතන voltage එකත් Vinම වෙනෝනේ. මේ දෙක සමානයිනේ. ඒ කියන්නේ මෙතනත් Vin මෙතනත් Vin. ඒ කියන්නේ මෙතනත් Vin. ඒ කියන්නේ මෙතන voltage එකත් Vin. දැන් අපි R1ට V සමානයි IR දාමු. R1ට V සමානයි IR. හරි. අපි දන්නවා කරන්ට් එක යන්නේ වෝල්ටේජ් එක වැඩි තැන ඉඳන් වෝල්ටේජ් එක අඩු තැනට. ඒ කියන්නේ මේක ගිහිලා තියෙන බිඳුවේ පැත්තේ ඉඳන් Vin පැත්තට. ඒ කියන්නේ Vin වල වෝල්ටේජ් එක අඩුයි. ඒ කියන්නේ මේක අපිට ලියන්න පුළුවන් බිඳුව ඍණ Vin සමානයි IR1. ඒ කියන්නේ ඍණ Vin සමානයි IR1. ඒ කියන්නේ Vin සමානයි ඍණ IR1. හරි. දැන් බලමු R2ට V සමානයි IR දාලා. R2ට V සමානයි IR දාලා බලමු. හරි. අපි දන්නවා දැන් මෙතන වෝල්ටේජ් එක Vin නේ. කියන්නේ මෙතන වෝල්ටේජ් එකත් Vinම තමයි. එතකොට අපි දන්නවා දැන් මෙතන වෝල්ටේජ් එක Vout, මෙතන වෝල්ටේජ් එකත් Vout. ඒ කියන්නේ මෙතන වෝල්ටේජ් එකත් Vout. හරි. එතකොට R2ට V සමානයි IR දැම්මම R2ට V සමානයි IR දැම්මම වෝල්ටේජ් එක ඒ කියන්නේ කරන්ට් එක දැන් යන්නේ මේ පැත්තට මෙහෙම. දැන් මේකේ එකම කරන්ට් එක යන්නේ මේ පේනෝනේ. එතකොට දැන් කරන්ට් එක වෝල්ටේජ් එක වැඩි තැන ඉඳන් වෝල්ටේජ් එක අඩු තැන තමයි කරන්ට් එක යන්නේ. Vin වල වෝල්ටේජ් එක වැඩි. ඒ කියන්නේ Vin ඍණ වෝල්ටේජ් එක අඩුයි Vout සමානයි IR2 නේ. IR2. හරි. ඊට පස්සේ දැන් අපි දන්න ඕනේ දැන් අපිට දැන් හොයා ගන්න ඕනේ Vout යි Vinටයි එකක් නේ. හරි. Vinට අපි දන්නවා Vin සමානයි ඍණ IR2. එතකොට දැන් අපි Vout ඒ වගේ එකක් හරියට හොයාගත්තා නම් හරිනේ වැඩේ. හරි. එතකොට මම දැන් කරන්නේ මේ Vout මේ පැත්තට යවනවා. IR2 මේ පැත්තට ගන්නවා. ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ Vin දැන් මෙතන මේ IR2 මේ පැත්තට ගෙනවා. ඒ කියන්නේ ඍණ IR2 සමානයි Vout. හරිනේ. ඒ කියන්නේ Vout ටත් දැන් අපිට තියෙනවා අර වගේ සූත්‍රයක්. දැන් අපි දන්නවා Vin කියන්නේ ඍණ IR1 නේ. ඊට පස්සේ මට පුළුවන් මේ Vinට මෙන්න මේක ආදේශ කරන්න. මේකට ආදේශ කරන්න. ඒ කියන්නේ ඍණ IR1 ඍණ IR2 සමානයි Vout. එතකොට මේ දෙකේම පොදුයි ඍණ I නේ. මේ දෙකේම පොදුයි ඍණ I. මට පුළුවන් මෙහෙම ලියන්න. මේක වරන් නැතුව ලියන්න පුළුවන් ඍණ I ගන්නවා. ඒක දෙකම පොදු හින්දා R1 ධන R2
2 සමානයි V out. හරිනේ. ඒක. මේ දෙකේම ඍණ I පොදුයිනේ. ඒකින්ද මම ඍණ I එළියට ගත්තා. ඒක වරහන් ඇතුළේ ලිව්වා R1 ධන R2. ඒක සමානයි V out. දැන් V out එකත් එකක් දන්නවා, V in එකත් එකක් දන්නවා. දැන් අපිට පුළුවන් වෝල්ටේජ් ගේන් එකට සූත්‍රයක් ගොඩනගා ගන්න. V out අපි හොයාගත්තා. ඍණ I R1 ධන R2 බෙදීම V in අපි දන්නවා ඍණ I R1. මේ ඍණ I ට ඍණ I කපලා දාන්න පුළුවන්. ඒ දෙක සමාන හින්දා. ඊට පස්සේ අපිට ඉතුරු වෙනවා R1 ධන R2 බෙදීම R1. අන්න. ඕකෙන් දුත් අපිට වෝල්ටේජ් ගේන් එක හොයන්න පුළුවන්. ඕනනම් තව ටිකක් මේක සුළු කරන්න පුළුවන්. අපි දන්නවා මේක තියෙන්නේ R1 බෙදීම R1 ධන R2 බෙදීම R1 මේ තියෙන්නේ මේක මේ විදිහටනේ තියෙන්නේ. ඒකට මේකට මේක කපලා දාලා මට ලියන්න පුළුවන් 1 ධන R2 බෙදීම R1. ඔන්න ඔය සූත්‍රයෙන් දුත් අපිට පුළුවන් වෝල්ටේජ් ගේන් එක non inverting amplifier එකක හොයාගන්න. වෝල්ටේජ් එක සමානයි 1 plus R2 බෙදීම R1. ඔය විදිහට එක ධන මෙතන තියෙන රෙසිස්ටන්ස් එක බෙදනවා මෙතන තියෙන රෙසිස්ටන්ස් එක. ඒකෙන් අපිට පුළුවන් non inverting amplifier එකක වෝල්ටේජ් ගේන් එක හොයා ගන්න.